ඒ කාලය ඇතුළතදී ඔයාට ඇත්තටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් මට්ටමට හදාගන්න බැරි වුණා කියන්නේ ලොකු අපරාධයක්. කිසිම කෙනෙක්ට කියන්න බෑ ලංකාවේ ඉන්න කෙනෙක්ට නම් හරි ඉංග්‍රීසි දැනුම ඔයා පටන් ගන්න 100% කියලා. ඉස්කෝලේ කාලේ ඇතුළතදීම ඔයාට ඉංග්‍රීසි කතා කරන එක පුරුදු කරනවා. හරිද? අපි දැන් ආරම්භ කරලා තියෙනවා සියලුම ඔන්ලයින් ක්ලාසස්. ඒ කියන්නේ ශ්‍රේණි පන්ති වගේම ස්පෝකන් ඉංග්‍රීසි කෝසස් වෙනම ඔයාලගේ වයස් සීමාව වලට අදාළව 6 ශ්‍රේණියේ ඉඳලා 11 ශ්‍රේණිය වෙනකන් ශ්‍රේණි පන්තිත් ඊට පස්සේ උසස් පෙළ දරුවන්ට ජෙනරල් ඉංග්‍රීසි වෙනම ක්ලාස් එකකුත් ඒ වගේම තමයි සියලුම දෙනාට ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එකකුත් අපි දැන් ආරම්භ කරලා දෙනවා ඔන්ලයින් ඔස්සේ. ඉතින් මේ වයස් සීමාව වල ඉන්න කවුරු හරි ඉන්නවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන මේ වීඩියෝ එක දකින්න මැසේජ් එකක් දාන්න ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලා ගෙදර ඉඳලාම ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති නම් ඒ වගේම තමයි ඉස්කෝලේ යන දරුවන්ට විශේෂයි ශ්‍රේණි පන්ති වලදී මම විශේෂ කොටසක් ඇඩ් කරලා දෙනවා. ඉස්කෝලේ කාලේ ඇතුළතදීම හරි ශ්‍රේණි පන්ති වල විශේෂත්වය තමයි මගේ ඉස්කෝලේ කාලේ ඇතුළතදීම ඔයාට ඉංග්‍රීසි කතා කරන එක පුරුදු කරනවා. ඔයා ඉස්කෝලෙන් අවුට් වෙද්දී පුතේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් චරිතයක් විදිහට තමයි එළියට දාන්නේ. හරි. ඒ නිසා ඔයාලට විශේෂ වැඩපිළිවෙලක් මේකදී අපි ආරම්භ කරලා තියෙනවා. සම්බන්ධ වෙලා බලන්න පුළුවන්. මගේ ශ්‍රේණි පන්ති සම්බන්ධ වෙන්න බැරි වුණ දරුවන්ට ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එක මම වෙනම ප්ලෑන් කරලා දෙන්නේ. මේක ඕනම වයස් සීමාවක කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්ලයින් ඔස්සේ ලංකාවේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විදේශ රටක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. විදේශ රටකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලයක ඉන්න දරුවෙක් වෙන්න පුළුවන්. හරි ඕනම කෙනෙක්ට මේක හදාරන්න පුළුවන් අපේ ඉංග්‍රීසි පාඨමාලාව, ස්පෝකන් ඉංග්‍රීසි පාඨමාලාව. මේක ස්පෝකන් ඉංග්‍රීසිට මම ફોකස් කරන්නේ නැත්තේ හේතුව තමයි ස්පෝකන් ඉංග්‍රීසිට ආය අමුතු ඉංග්‍රීසියක් ඉගෙන ගන්න ඕනේ නැහැ. හරි ඉංග්‍රීසි භාෂාවේ තියෙන විශේෂ කොටස් කීපයක් ඔයා ඒ ටික හරියට ඔළුවට දාගත්තොත් ඔයාට ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න, කියවන්න එහෙම නැත්නම් කෙනෙක් කියන දෙයක් අහලා තේරුම් ගන්න ඒ අවස්ථා හතරම reading, writing, listening and speaking මෙන්න මේ කියන කොටස් හතරම සම්පූර්ණ කරගන්න පුළුවන්. භාෂාවක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ කතා කරන එක විතරක් නෙවෙයි. හරි භාෂාවක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ ගොඩක් කට්ටිය හිතන්නේ එක්ක ලියන්න ඉගෙන ගන්න එක එහෙම නැත්නම් කතා කරන්න ඉගෙන ගන්න. ස්පෝකන් ඉංග්‍රීසි කියලා වෙනම කෝසස් දෙක දෙන එකයි. හරි එහෙම අවශ්‍ය නැහැ. ලැන්ග්වේජ් එකක් කියපුවම ඕනම භාෂාවකට මේ දේ පොදුයි. reading, writing, listening and speaking මෙන්න මේ කියන කොටස් හතරම සම්පූර්ණ වුණොත් තමයි ඔයා භාෂාවක් හරියට ඉගෙන ගත්තා. එහෙම නැත්නම් ෆ්ලුවන්ට් කෙනෙක් විදිහට ඉංග්‍රීසි හසුරවන්න පුළුවන් කෙනෙක් බවට පත් වුණා කියන හැඟීම වට ගන්න පුළුවන්. හරි එහෙම නැතුව නිකන් ආවට ගියාට ඉගෙන ගන්න එපා. හරි කොටස් මගාර ඉගෙන ගන්න එපා. ඉගෙන ගන්නදී සියලුම කොටස් එකට එකතු කරගෙන හරි අතුරු සිදුරු නැතුව කිසිම අඩුපාඩුවක් නැතුව ඉගෙන ගන්න උත්සාහ කරන්න. එතනදී තමයි ඔයා සාර්ථක වෙන්නේ. හරි ඉතින් කොන්ෆිඩන්ස් ඇතුව ඔයාට දැනකට ගිහලා කතා කරන්න ඕන නම් හරි කොන්ෆිඩන්ස් ඇතුව ඔයාට ලැන්ග්වේජ් එක හසුරවන්න ඕන නම් පුතේ අනිවාර්යෙන් අපිත් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. මොකද හේතුව මෙතනදී අපි පටන් ගන්න ඉනිෂියල් ලෙවල් එකකින් සාමාන්‍යයෙන් ඔයාගේ දැනුම මේ වෙනකොට හිතන්නකෝ තියෙන බොහොම අඩු මට්ටමක් කියලා. කිසිම කෙනෙක්ට කියන්න බෑ ලංකාවේ ඉන්න කෙනෙක්ට නම් හරි ඉංග්‍රීසි දැනුම ඔයා පටන් ගන්න 100% කියලා. මොකද ඔයාලා දැනටමත් නොදැනුවත්ව හරි එක ඉංග්‍රීසි වචනයක් හරි පාවිච්චි කරනවා. හරි ඉතින් ඉංග්‍රීසි භාෂාව බිඳුවෙන් පටන් ගන්න කවුරුවත් මෙතන ඉන්න විදියක් නැහැ. හරි ඍණ වලින් පටන් ගන්න කෙනෙක් කොහොමවත් ඉන්න විදියක් නැහැ. හරි නමුත් අපි හිතමු කෙනෙක් ඉන්නවා කියලා 100% කිසිම දෙයක් දන්නේ නැහැ. ගැටලුවක් නැහැ. ඔයාලට සම්බන්ධ වෙලා බලන්න පුළුවන්. හරි ඔයාලට වෙනසක් තේරෙයි දවස් කීපයක් යනකොට. හරිද? ඔයා ඉන්න ලෙවල් එක මොකක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට සිංහල හොඳට තේරෙනවා නම් හරි ඔයාලට මම මේ කරන්න පැහැදිලි කිරීම හොඳට තේරෙනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේකදී ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. හරි ඉංග්‍රීසි කියලා කියන්නේ මහා අමාරු සබ්ජෙක්ට් එකක් එහෙම නැත්නම් ලැන්ග්වේජ් එකක් නෙවෙයි. හරි ඉස්කෝලේ කාලේ ඇතුළතදීම මේ ටික ඔක්කොම සම්පූර්ණ කරන්න පුළුවන්. හරි දැන් ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ඉවර නම් දැන් ඉස්කෝලේ කාලේ ගැන කතා කරලා වැඩක් නැහැ. හරි ඒ නිසා ඔයා ඉස්කෝලේ යන දරුවෙක් නම් ඉස්කෝලේ යන දරුවෙක්ගේ අම්මෙක් හරි තාත්තෙක් හරි නම් සහෝදර සහෝදරෙක් හරි නම් පාසල් යන දරුවෝ ටිකට මම වෙනම වැඩපිළිවෙලක් සංවිධානය කරලා තිනවා. ලෑස්ති කරලා තිනවා. සූදානම් කරලා තිනවා. එයාලගේ ඉස්කෝලේ කාලේ ඇතුළත ඒ කියන්නේ ඉස්කෝලේ කාලේ කියලා කියන්නේ 6 වසරේ ඉඳන් තමයි මම පටන් ගන්නෙ. 6 වසරේ ඉඳලා කෙනෙක් උසස් පෙළ ඉවර කරනකොට අවුරුදු සාමාන්‍යයෙන් 6ක් 7ක් විතර ඉස්කෝලේ ගිහිල්ලා. ওই කාලේ තමයි ඕනම මිනිස්සෙක්ගේ වැඩිපුරම දේවල් ප්‍රමාණය වැඩිපුරම ඉගෙන ගන්න දේවල් මතක තියෙන කාලේ. හරි. ඉතින් ඒ නිසා පුළුවන් තරම් උපරිම උත්සාහ කරන්න ඉස්කෝලේ කාලේ ඇතුළතදීම භාෂාව හරියට ඉගෙන ගන්න. හරි ඊට පස්සේ ආයෙ දඟලන්න අවශ්‍ය වෙන්නේ නැහැ වෙන කොහෙවත් ගිහිල්ලා ඉංග්‍රීසි භාෂාව නැත්නම් වෙන ඕනම දෙයක් හදාරන්න. හරි ඉතින් ඒ නිසා මම කියන්නේ නමුත් දැන් යම්කිසි කණ්ඩායමක් ඉන්නවා එතනින් එහාට ඇවිල්ලා. ඒ කියන්නේ ඉස්කෝලේ පිටට ඇවිල්ලා නමුත් ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න, කියවන්න ඒ දේවල් කරගන්න බෑ. හරි ඒ නිසා මේ මට්ටමේ ඉන්න කට්ටියටත් වෙනම මම ලෑස්ති කරලා දිනවා. මේ වෙනකොට ඉන්න දැනුම් මට්ටම කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි සම්බන්ධ වෙලා බලන්න. ඔයාට පුළුවන් ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක ඉතාම අඩු කාල සීමාවක් ඇතුළත
හොඳ මට්ටමකට අරගෙන එන්න. හරි? කොන්ෆිඩන්ස් ඇතුව කෙනෙක් ඉස්සරහට ගිහලා බය නැතුව කතා කරන්න. පබ්ලික් ස්පීකින් කියලා කියන්නේ කෙනෙක් ඉස්සරහට විතරක් නෙවෙයි ඕනම පිරිසක් ඉස්සරහා බය නැතුව කතා කරන්න වාට හැකියාව ලැබෙනවා. හරි? ඒ නිසා ඇවිල්ලා බලන්න. වාට වෙනසක් තේරෙවි. හරි? වැඩි විස්තර අවශ්‍ය නම් මම මෙතන පාදින් නම්බර්ස් කීපයක් ඇඩ් කරලා දෙනවා. ඒකට WhatsApp කරා මැසේජ් එකක් එවන්න. එතකොට ඔයාලට අවශ්‍ය කරන තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. හරි? එහෙමනම් හැම දිනකටම ස්තුතියි. මම හිතනවා ඔයාලට ඔයාලගේ ජීවිතය වෙනස් කරගන්න අවශ්‍යයි කියලා. හරි? ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න තිබුණ නැත්නම් මොකද පුතේ වෙන්නේ? ඔයාලට යම් කිසි දවසක ඔයා යන තැනක ලොකු බාධකයක් විදියට, ලොකු බාධාවක් විදියට, බැරියර් එකක් විදියට ඒක අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා බැරියර්ස් නැතුව, බාධාවන් නැතුව ඉස්සරහට ගමනක් යන්න නම්, කොන්ෆිඩන්ස් ඇතුව තැනකට යන්න නම් බය නැතුව අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාව හරියට හදාගන්න ඔයාට ඕනම තැනකට ගිහිල්ලා මුහුණ දීමේ හැකියාව තියෙනවා.